සාමාන්‍ය නෙළුම් වල වදින එක හරිම සියුම්ව කරන්න ඕන වැඩක්. අද මේ අපි මේ මොහොතේ ඉන්නේ පිටකොට්ට ප්‍රදේශයේ. ලස්සන වෙසක් සැරසිලි කඩයක් තියෙනවා. කූඩු ගොඩකින් සමන්විතයි. අපේ අයියා කෙනෙක් තාමත් කූඩුවක් හදා ඉන්නවා. මම හිතන අයියාගේ කඩේ කොච්චර කාලයක් විතරද දැන් මේ සැරසිලි කඩේ කරගෙන යන්නේ? අවුරුදු 5ක් වෙනවා. අවුරුදු 5ක් මෙතනමද? මෙතනම. කොච්චර මහන්සියක් වෙන්න ඕනද මේ කූඩුවක් හදන්න? සාමාන්‍ය නෙළුම් වල වදින එක හරිම සියුම්ව කරන්න ඕන වැඩක්. ඉතින් පැය 3ක විතර කාලයක් යනවා එකක් ගෙට ගහගන්න. හලවන්න පැය 2කමාර විතර කාලයක් ගත වෙනවා. මේ වගේ දැන් මේ කූඩු ඔක්කොම හදන්න කොච්චර කාලෙක විතර ඉඳන් සූදානම් වෙනවද? මාස 6ක් තිස්සේ තමයි මම මේ වැඩේ කරගෙන යන්නේ. මාස 6ක කාලයක් යනවා. මාස 6ක් තිස්සේ වෙසක් සමය වෙනුවෙන් ලෑස්ති වෙනවා. ඔව්. මොනවද මෙතනට આવොත් ගන්න තියෙන අපේ මේ පිටකොට්ටේ ප්‍රදේශයේ අවට ඉන්න ජනතාව ආවොත් මොනවද ගන්න තියෙන කියන්න මමම නිර්මාණය කරන නෙළුම් මල් තියෙනවා 18 පට්ටම් තියෙනවා තරු වලින් හදපු අටපට්ටම් තියෙනවා අනිත් ඒවා නම් අටපට්ටම් ඉතින් සෑමතැනම තියෙන දේවල් ඒවා පිටින් අලවලා කරලා හදනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. පිටකොට්ටේ පැත්ත කෙනෙක් නම් ඔන්න අමතක කරන්න එපා. පාර අයිනේ යද්දි මේ කීල්සක ඉස්සරහම වගේ තමයි තියෙන්නේ අපේ කඩේ. අයියේ කඩේට අවිල්ලා යන්න කියලා අපි මතක් කරනවා. ඒ අතර වාරයේම ඔබටත් පුළුවන් කෙනෙක්ගේ ජීවිතයට ආලෝකයක් වෙන්න. ඒක තමයි මේ කියන්න හැදුවේ. ඇත්තටම HNB Life තුලින් ජීවිතයට පියාපත් අරගෙන අපි සමහර වෙලාවට හිතනවා ගෙදරක කූඩුවක් හදන එක නෙමෙයිද හොඳම වැඩේ කියලා. ඔව් ඒක ඇත්ත. හැබැයි මේ වගේ කෙනෙක්ගෙන් කූඩුවක් ගත්තයි කියලා කවදාවත් පාඩු වෙන්නේ නැහැ. මොකද ඔබ උන්ට ලබා දෙන අත්වල මේ වෙසක් සමය තුල අපිට කරන්න පුළුවන් තවත් මහා පුණ්‍ය කර්මයක් වෙනවා. ඉතින් අනිවාර්යෙන්ම ඔවුන්ට අත්වලක් ලබා දෙන්න එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා.